පුතාලා ඔයාලට අද විශේෂ පණිවිඩයක් ගේන්නේ ඒ 2027 උසස් පෙළ ගිණුම් කරන විෂය හදාරන දරුවන්ට. ඉතින් 2027 ගිණුම් කරන රිවිෂන් පන්ති ආරම්භ කරන්න අපි සියල්ල සූදානම් කරලා තියෙන්නේ ඉතා විධිමත්ව. එතකොට 2027 ඔයාට තව මාස 11ක කාල පරිච්ඡේදය තමයි හරියටම තියෙන්නේ. මාස 11යි පුතා. අවුරුද්දක් නැහැ. ඉතින් මේ මාස 11ක කාල පරිච්ඡේදය තුල සියලුම සිද්ධාන්ත කරුණු හරියට පිළිවෙලට පියවරෙන් පියවරට මතකාවර්ජනය කරමින් ගිණුම් කරන එක ප්‍රශ්න පත්‍රයට සහ ගිණුම් කරන දෙක ප්‍රශ්න පත්‍රයට මනාව ඔයාව පන්තිය තුලදීම පුහුණු කරනවා. එතකොට පුතා විශේෂයෙන්ම කියන්නේ මේ අපිට පේපර් දෙකයිනේ තියෙන්නේ. ගිණුම් කරන එක ප්‍රශ්න පත්‍රය සහ දෙක ප්‍රශ්න පත්‍රය. හැමදාම මේක ආවට කියන්නේ නෙමෙයි හැමදාම ගිණුම් කරන එක ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 50ක් සම්පූර්ණ ප්‍රශ්න 50ක MCQ පේපර් එකක් පන්ති තුලම ලියවලා සාකච්ඡා කරනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න පත්‍ර දෙකක් ඒත් පන්තිය තුල ලියවලා සාකච්ඡා කරනවා. වැඩේ අමාරුයි. හැබැයි කරගත්තොත් ඔයා අනිවාර්යෙන් ගොඩ යනවා පුතා. වගකීමෙන් කියන්නේ ගිණුම් කරන විෂයට සුපිරිම ප්‍රතිඵලයක් ලකුණු පිරුණු හොඳ ඒ සාමාර්ථයකට ඔයාට යන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට අපි කොහෙද අපේ රිවිෂන් පන්ති තියෙන්නේ කියන එක මම දැන් ඔයාලට කියන්නම්. නුගේගොඩ සැසිප් ආයතනයේ බ්‍රහස්පතින්දා 8 ඉඳන් 3 දක්වා. ඒ වගේම මහනුවර නම්බසීරෝ ආයතනයේ සිකුරාදා උදේ 8 ඉඳන් 3 දක්වා. ඒ වගේම කුරුණෑගල දරුවන්ට නිව් ලෙක්සිකෝන් අනුබද්ධිත A+ ශාලාවේ අඟහරුවාදා උදේ 8 ඉඳන් 3 වෙනකන් තමයි අපේ රිවිෂන් පන්ති පවත්වන්නේ. ඉතින් පුතාලට වැඩිදුර විස්තර අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට විස්තර දැනගන්න පුළුවන්.